රටක් අපිට ඕන වෙනවා ආර්ථික සංවර්ධනය ආධ්‍යාත්මික සංවර්ධනය දෙකම ගෙනියන්න. ඒකෙදි තාමත්ම අත්‍යවශ්‍ය දේ විවිධ ජාතිකත්ව ඉන්න නිසාම. සිංහල දෙමළ මුස්ලිම් අපි ඉන්නවනේ මොනෝ යථාර්ථයක් නේ. ඓතිහාසික තත්ත්වයන් අනුව බැලුවොත් එහෙමයි. දැන් යථාර්ථය බැලුවොත් සිංහල දෙමළ මුස්ලිම් තුනම අපේ රටේ ඉන්නවා. ක්‍රිස්තියානි කතෝලික ඉස්ලාම් හින්දු ආගම් බෞද්ධ ආගම් ටිකත් අපේ තියෙනවානේ. ඒ නිසා ඒක අපි කිසි කෙනෙකුට බැහැර කරන්න පුළුවන් කාදකයක් නෙමෙයි. ඒ නිසාම ඒ යථාර්ථය ග්‍රවුන්ඩ් රියැලිටි එක පොළොවේ යථාර්ථයේ තේරුම් අර ගන්නම ඕනේ. ඒක ගෝත්‍රික මානසිකත්වය හදාගෙන උරුම මානසිකත්වය හදාගෙන මහජාතික මානසිකත්වය හදාගෙන අපිට ඕන වෙනවා බෞද්ධ මානසිකත්වය හදාගෙන ආර්ථික සංවර්ධනයේ කිසි වරදකුත් දෙකම ගෙනියන්න. ඒකෙදි තාමත්ම අත්‍යවශ්‍ය දේ විවිධ ජාතිකත්ව ඉන්න නිසාම. සිංහල දෙමළ මුස්ලිම් අපි ඉන්නවනේ මොනෝ යථාර්ථයක් නේ. ඓතිහාසික තත්ත්වයන් අනුව බැලුවොත් එහෙමයි. දැන් යථාර්ථය බැලුවොත් සිංහල දෙමළ මුස්ලිම් තුනම අපේ රටේ ඉන්නවා. ක්‍රිස්තියානි කතෝලික ඉස්ලාම් හින්දු ආගම් බෞද්ධ ආගම් ටිකත් අපේ තියෙනවානේ. ඒ නිසා ඒක අපි කිසි කෙනෙකුට බැහැර කරන්න පුළුවන් කාදකයක් නෙමෙයි. ඒ නිසාම ඒ යථාර්ථය ග්‍රවුන්ඩ් රියැලිටි එක පොළොවේ යථාර්ථයේ තේරුම් අර ගන්නම ඕනේ. ඒක ගෝත්‍රික මානසිකත්වය හදාගෙන උරුම මානසිකත්වය හදාගෙන මහජාතික මානසිකත්වය හදාගෙන බෞද්ධ මානසිකත්වය හදාගෙන බෞද්ධ කියන එක කියන එකේ කිසි වරදකුත් නැහැ නේ. හොඳ එකක් මේක. ඒ නිසා එවැනි මානසිකත්වය හදා අනික්කව පීඩනයට ලක් කරන්න කියන මානසිකත්වය අපි අනිවාර්යෙන් ඔළුවලින් අයින් කරගන්නවා. අන්තවාදී නොවෙන්නම ඕනේ. ඒක අපි හදා ගන්නම ඕනේ. එහෙම අන්තවාදී වෙනවා නම් එයා බෞද්ධයෙකුත් නෙමෙයි හැතර. අනිත් අපි එහෙම කියන්න මිනිස්සුන්ට. එහෙම අන්‍යාගමිකයන් ඉවසන්නේ නැත්නම් අන්‍යාගමිකයන් පැවැත්ම ඉවසන්නේ නැත්නම් ඒගොල්ලන්ගේ දියුණුව අපිට නිකන් දරා ගන්න බැරි නම් ඕන් මේක ඉන්න ඕනේ නැහැ කියලා අපි හිතනවා නම් එහෙම ඒ බෞද්ධ නෙමෙයි හැතරම. අපි ඒක කෙලින් මේගොල්ලන්ට කියන්න ඕනේ. ඊළඟට දියුණුව යන්න පුළුවන් වෙන්නේ ඒ කීයත් හදාගත්තොත් විතරයි. දැන් අපි බෙදුනොත් කකුල වම් කකුල අදිනවා මෙහෙට දකුණු කකුල අදිනවා මෙහෙට වම් අත අදිනවා මෙහෙටනේ. එහෙම එක එක පැති වලට ඇද්දොත් එහෙම අපි දන්නවා තියෙන මහා ශක්තිය රටක් අපිට ඕන වෙනවා ආර්ථික සංවර්ධනය ආධ්‍යාත්මික සංවර්ධනය දෙකම ගෙනියන්න. ඒකෙදි තාමත්ම අත්‍යවශ්‍ය දේ විවිධ ජාතිකත්ව ඉන්න නිසාම. සිංහල දෙමළ මුස්ලිම් අපි ඉන්නවනේ මොනෝ යථාර්ථයක් නේ. ඓතිහාසික තත්ත්වයන් අනුව බැලුවොත් එහෙමයි. දැන් යථාර්ථය බැලුවොත් සිංහල දෙමළ මුස්ලිම් තුනම අපේ රටේ ඉන්නවා. ක්‍රිස්තියානි කතෝලික ඉස්ලාම් හින්දු ආගම් බෞද්ධ ආගම් ටිකත් අපේ තියෙනවානේ. ඒ නිසා ඒක අපි කිසි කෙනෙකුට බැහැර කරන්න පුළුවන් කාදකයක් නෙමෙයි. ඒ නිසාම ඒ යථාර්ථය ග්‍රවුන්ඩ් රියැලිටි එක පොළොවේ යථාර්ථයේ තේරුම් අර ගන්නම ඕනේ. ඒක ගෝත්‍රික මානසිකත්වය හදාගෙන උරුම මානසිකත්වය හදාගෙන මහජාතික මානසිකත්වය හදාගෙන බෞද්ධ මානසිකත්වය හදාගෙන බෞද්ධ කියන එක කියන එකේ කිසි වරදකුත් නැහැ නේ. හොඳ එකක් මේක. ඒ නිසා එවැනි මානසිකත්වය හදා අනික්කව පීඩනයට ලක් කරන්න කියන මානසිකත්වය අපි අනිවාර්යෙන් ඔළුවලින් අයින් කරගන්නවා. අන්තවාදී නොවෙන්නම ඕනේ. ඒක අපි හදා ගන්නම ඕනේ. එහෙම අන්තවාදී වෙනවා නම් එයා බෞද්ධයෙකුත් නෙමෙයි හැතර. අනිත් අපි එහෙම කියන්න මිනිස්සුන්ට. එහෙම අන්‍යාගමිකයන් ඉවසන්නේ නැත්නම් අන්‍යාගමිකයන් පැවැත්ම ඉවසන්නේ නැත්නම් ඒගොල්ලන්ගේ දියුණුව අපිට නිකන් දරා ගන්න බැරි නම් ඕන් මේක ඉන්න ඕනේ නැහැ කියලා අපි හිතනවා නම් එහෙම ඒ බෞද්ධ නෙමෙයි හැතරම. අපි ඒක කෙලින් මේගොල්ලන්ට කියන්න ඕනේ. ඊළඟට දියුණුව යන්න පුළුවන් වෙන්නේ ඒ කීයත් හදාගත්තොත් විතරයි. දැන් අපි බෙදුනොත් කකුල වම් කකුල අදිනවා මෙහෙට දකුණු කකුල අදිනවා මෙහෙට වම් අත අදිනවා මෙහෙටනේ. එහෙම එක එක පැති වලට ඇද්දොත් එහෙම අපි දන්නවා තියෙන මහා ශක්තිය බෙදලා යනවා එක එක පළාත්වලට. මහා ශක්තිය බෙදලා යනවා කියලා කියන්නේ එක තැනම අපිට ඉන්න වෙනවා ඉස්සරහට අපිට යන්න බැරි වෙනවා. රටක් අපිට ඕන වෙනවා ආර්ථික සංවර්ධනය ආධ්‍යාත්මික සංවර්ධනය දෙකම ගෙනියන්න. ඒකෙදි තාමත්ම අත්‍යවශ්‍ය දේ විවිධ ජාතිකත්ව ඉන්න නිසාම. සිංහල දෙමළ මුස්ලිම් අපි ඉන්නවනේ මොනෝ යථාර්ථයක් නේ. ඓතිහාසික තත්ත්වයන් අනුව බැලුවොත් එහෙමයි. දැන් යථාර්ථය බැලුවොත් සිංහල දෙමළ මුස්ලිම් තුනම අපේ රටේ ඉන්නවා. ක්‍රිස්තියානි කතෝලික ඉස්ලාම් හින්දු ආගම් බෞද්ධ ආගම් ටිකත් අපේ තියෙනවානේ. ඒ නිසා ඒක අපි කිසි කෙනෙකුට බැහැර කරන්න පුළුවන් කාදකයක් නෙමෙයි. ඒ නිසාම ඒ යථාර්ථය ග්‍රවුන්ඩ් රියැලිටි එක පොළොවේ යථාර්ථයේ තේරුම් අර ගන්නම ඕනේ. ඒක ගෝත්‍රික මානසිකත්වය හදාගෙන උරුම මානසිකත්වය හදාගෙන මහජාතික මානසිකත්වය හදාගෙන බෞද්ධ මානසිකත්වය හදාගෙන බෞද්ධ කියන එක කියන එකේ කිසි වරදකුත් නැහැ නේ. හොඳ එකක් මේක. ඒ නිසා එවැනි මානසිකත්වය හදා අනික්කව පීඩනයට ලක් කරන්න කියන මානසිකත්වය අපි අනිවාර්යෙන් ඔළුවලින් අයින් කරගන්නවා. අන්තවාදී නොවෙන්නම ඕනේ. ඒක අපි හදා ගන්නම ඕනේ. එහෙම අන්තවාදී වෙනවා නම් එයා බෞද්ධයෙකුත් නෙමෙයි හැතර. අනිත් අපි එහෙම කියන්න මිනිස්සුන්ට. එහෙම අන්‍යාගමිකයන් ඉවසන්නේ නැත්නම් අන්‍යාගමිකයන් පැවැත්ම ඉවසන්නේ නැත්නම් ඒගොල්ලන්ගේ දියුණුව අපිට නිකන් දරා ගන්න බැරි නම් ඕන් මේක ඉන්න ඕනේ නැහැ කියලා අපි හිතනවා නම් එහෙම ඒ බෞද්ධ නෙමෙයි හැතරම. අපි ඒක කෙලින් මේගොල්ලන්ට කියන්න ඕනේ. ඊළඟට දියුණුව යන්න පුළුවන් වෙන්නේ ඒ කීයත් හදාගත්තොත් විතරයි. දැන් අපි බෙදුනොත් කකුල වම් කකුල අදිනවා මෙහෙට දකුණු කකුල අදිනවා මෙහෙට වම් අත අදිනවා මෙහෙටනේ. එහෙම එක එක පැති වලට ඇද්දොත් එහෙම අපි දන්නවා තියෙන මහා ශක්තිය බෙදලා යනවා එක එක පළාත්වලට. මහා ශක්තිය බෙදලා යනවා කියලා කියන්නේ එක තැනම අපිට ඉන්න වෙනවා ඉස්සරහට අපිට යන්න බැරි වෙනවා. රටක් අපිට ඕන වෙනවා ආර්ථික සංවර්ධනය ආධ්‍යාත්මික සංවර්ධනය දෙකම ගෙනියන්න. ඒකෙදි තාමත්ම අත්‍යවශ්‍ය දේ විවිධ ජාතිකත්ව ඉන්න නිසාම. සිංහල දෙමළ මුස්ලිම් අපි ඉන්නවනේ මොනෝ යථාර්ථයක් නේ. ඓතිහාසික තත්ත්වයන් අනුව බැලුවොත් එහෙමයි. දැන් යථාර්ථය බැලුවොත් සිංහල දෙමළ මුස්ලිම් තුනම අපේ රටේ ඉන්නවා. ක්‍රිස්තියානි කතෝලික ඉස්ලාම් හින්දු ආගම් බෞද්ධ ආගම් ටිකත් අපේ තියෙනවානේ. ඒ නිසා ඒක අපි කිසි කෙනෙකුට බැහැර කරන්න පුළුවන් කාදකයක් නෙමෙයි. ඒ නිසාම ඒ යථාර්ථය ග්‍රවුන්ඩ් රියැලිටි එක පොළොවේ යථාර්ථයේ තේරුම් අර ගන්නම ඕනේ.
ඒක ගෝත්‍රික මානසිකත්වය හදාගෙන, උරුම මානසිකත්වය හදාගෙන, මහජාතික මානසිකත්වය හදාගෙන, බෞද්ධ මානසිකත්වය හදාගෙන. බෞද්ධ කියන එක කියන එකේ කිසි වරදකුත් නැහැ නේ. හොඳ එකක් මේක. ඒ නිසා එවැනි මානසිකත්වය හදා අනික්කව පීඩනයට ලක් කරන්න කියන මානසිකත්වය අපි අනිවාර්යෙන් ඔළුව වලින් අයින් කරගන්නවා. අන්තවාදී නොවෙන්නම ඕනේ. ඒක අපි හදා ගන්නම ඕනේ. එහෙම අන්තවාදී වෙනවා නම් එයා බෞද්ධයෙකුත් නෙමෙයි හැතර. හරි අපි එහෙම කියන්න මිනිස්සුන්ට. එහෙම අන්‍යාගමිකයන් ඉවසන්නේ නැත්නම් අන්‍යාගමිකයන් පැවැත්ම ඉවසන්නේ නැත්නම් ඒගොල්ලන්ගේ දියුණුව අපිට නිකන් දරා ගන්න බැරි නම් ඕන් මේකේ ඉන්න ඕනේ නැහැ කියලා අපි හිතනවා නම් එහෙම ඒ බෞද්ධ නෙමෙයි හැතරම. අපි ඒක කෙලින් මේගොල්ලන්ට කියන්න ඕනේ. ඊළඟට දියුණුව යන්න පුළුවන් වෙන්නේ ඒ කීයත් හදාගත්තොත් විතරයි. දැන් අපි බෙදුනොත් කකුල වම් කකුල අදිනවා මෙහෙට දකුණු කකුල අදිනවා මෙහෙට වම් අත අදිනවා මෙහෙටනේ. එහෙම එක එක පැති වලට ඇද්දොත් එහෙම අපි දන්නවා තියෙන මහා ශක්තිය බෙදලා යනවා එක එක පළාත් වලට. මහා ශක්තිය බෙදලා යනවා කියලා කියන්නේ එක තැනම අපිට ඉන්න වෙනවා ඉස්සරහට අපිට යන්න බැරි වෙනවා. රටක් අපිට ඕන වෙනවා ආර්ථික සංවර්ධනය ආධ්‍යාත්මික සංවර්ධනය දෙකම ගෙනියන්න. ඒකෙදි තාමත්ම අත්‍යවශ්‍ය දේ විවිධ ජාතිකත්ව ඉන්න නිසාම. සිංහල දෙමළ මුස්ලිම් අපි ඉන්නවනේ මොනෝ යථාර්ථයක් මේක. ඓතිහාසික තත්ත්වයන් අනුව බැලුවොත් එහෙමයි දැන් යථාර්ථය බැලුවොත් සිංහල දෙමළ මුස්ලිම් තුනම අපේ රටේ ඉන්නවා. ක්‍රිස්තියානි කතෝලික ඉස්ලාම් හින්දු ආගම් බෞද්ධ ආගම් ටිකත් අපේ තියෙනවානේ. ඒ නිසා ඒක අපි කිසි කෙනෙකුට බැහැර කරන්න පුළුවන් කාර්යයක් නෙමෙයි. ඒ නිසාම ඒ යථාර්ථය ග්‍රවුන්ඩ් රියැලිටි එක පොළොවේ යථාර්ථයේ තේරුම් අරගන්නම ඕනේ. ඒක ගෝත්‍රික මානසිකත්වය හදාගෙන, උරුම මානසිකත්වය හදාගෙන, මහජාතික මානසිකත්වය හදාගෙන, බෞද්ධ මානසිකත්වය හදාගෙන. බෞද්ධ කියන එක කියන එකේ කිසි වරදකුත් නැහැ නේ. හොඳ එකක් මේක. ඒ නිසා එවැනි මානසිකත්වය හදා අනික්කව පීඩනයට ලක් කරන්න කියන මානසිකත්වය අපි අනිවාර්යෙන් ඔළුව වලින් අයින් කරගන්නවා. අන්තවාදී නොවෙන්නම ඕනේ. ඒක අපි හදා ගන්නම ඕනේ. එහෙම අන්තවාදී වෙනවා නම් එයා බෞද්ධයෙකුත් නෙමෙයි හැතර. හරි අපි එහෙම කියන්න මිනිස්සුන්ට. එහෙම අන්‍යාගමිකයන් ඉවසන්නේ නැත්නම් අන්‍යාගමිකයන් පැවැත්ම ඉවසන්නේ නැත්නම් ඒගොල්ලන්ගේ දියුණුව අපිට නිකන් දරා ගන්න බැරි නම් ඕන් මේකේ ඉන්න ඕනේ නැහැ කියලා අපි හිතනවා නම් එහෙම ඒ බෞද්ධ නෙමෙයි හැතරම. අපි ඒක කෙලින් මේගොල්ලන්ට කියන්න ඕනේ. ඊළඟට දියුණුව යන්න පුළුවන් වෙන්නේ ඒ කීයත් හදාගත්තොත් විතරයි. දැන් අපි බෙදුනොත් කකුල වම් කකුල අදිනවා මෙහෙට දකුණු කකුල අදිනවා මෙහෙට වම් අත අදිනවා මෙහෙටනේ. එහෙම එක එක පැති වලට ඇද්දොත් එහෙම අපි දන්නවා තියෙන මහා ශක්තිය බෙදලා යනවා එක එක පළාත් වලට. මහා ශක්තිය බෙදලා යනවා කියලා කියන්නේ එක තැනම අපිට ඉන්න වෙනවා ඉස්සරහට අපිට යන්න බැරි වෙනවා.